ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් යාළගේ මේ දවස්වල තොරතුරු තාක්ෂණ පද්ධති සහාය අධීක්ෂක තනතුර සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. රැකියා පුරප්පාඩුවට අදාළ වගකීම් ලෙස ටෙලිෆෝන්, වෙබ් පෝර්ටල්, ඊමේල් සහ අනෙකුත් කමියුනිකේෂන් ක්‍රම හරහා ලැබෙන සියලුම වාර්තා කරන ලද තොරතුරු තාක්ෂණ සේවා සම්බන්ධ ගැටලු හෝ විමසුම් වලට අදාළව සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම සහ නිවැරදි අංග සහ ප්‍රමුඛතාවය සමග තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරන උපකරණවල සිදුවීම් වාර්තාවක් සෑදී යුතුවේ. සමාගම තුළ ඇති අදාළ සහාය කණ්ඩායම් වලටද බාහිර සහාය කණ්ඩායම් වලටද නියමිත වේලාවට පැවරීම සහ විවේක වූ සේවා මට්ටම් තුලදී ඊට පසු විපරම් කිරීම වැනි වගකීම් කිහිපයක් මේ රැකියා තන්ත්‍රයට අදාළ වේ. අයදුම් කිරීමේදී අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් ලෙස එකවර අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 2ක් සමත් වීම සහ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් සමත් වීම සහ ඉංග්‍රීසි හා ගණිතය සඳහා සමාන සාමාර්ථ දෙකක් තියෙන්න ඕනේ. NVQ මට්ටම් 6ට සමාන තොරතුරු හා sannivedana තාක්ෂණයේ යටතේ HND එකක්ද අදාළ සුදුසුකම් ලැබීමෙන් පසු වසර 2ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් NVQ level මට්ටම් 6ට සමාන පූර්ණ හෝ අර්ධ වෘත්තීය සුදුසුකම් සමග අදාළ විෂයක වසර 5ක පශ්චාත් සුදුසුකම් ලැබීමේ සේවා පළපුරුද්දක් තියෙන්න ඕනේ. අයදුම් කිරීමේදී අමතර සුදුසුකම් වශයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. අයදුම් කිරීමේ වයස් සීමාව වශයෙන් දෙසැම්බර් මාස 20 වෙනි දිනට වයස අවුරුදු 30ක් වෙන්න ඕනේ. ස්ථාවර කාලීන කොන්ත්‍රාත්තුවක් මත රැකියාව පිරිනමනු ලැබේ. අයදුම් කිරීමේ අවසාන දිනය දෙසැම්බර් මාස 20 වෙනි දින. ඉතින් මේ රැකියා පුරප්පාඩුව සඳහා ඔබ සුදුසුකම් ලත් උනන්දුවක් දක්වන්නේ නම් දෙසැම්බර් මාස 20 වෙනි දින හෝ ඊට පෙර අයදුම් කරන්න. මේ රැකියා පුරප්පාඩුවට අදාළ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා දැන්ම findy.lk වෙබ්සයිට් එකේ jobs category එකට visit කරන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ තවත් job opportunities ගැන දැනගන්න.